2026 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ දිනේදී 6 වන තරඟය පැවැත්වුණේ දඹුල්ල සික්ස් කණ්ඩායම සහ කැන්ඩි රෝයල්ස් කණ්ඩායම අතර. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවති තරඟයෙන් ලකුණු 43ක ජයක් ලබා ගනිමින් තරඟාවලියේ සිය පළමු ජය වාර්තා කර ගැනීමට කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ඊයේ සමත් වුණේ. තරඟයේ මුලින් පන්දුවට පහර දුන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම පන්දු වාර 20 අවසානයේදී කඩලු 6ක් දැවී ලකුණු 194ක් රැස් කළා. කැන්ඩි රෝයල්ස් පිළ වෙනුවෙන් ලහිරු උදාර පන්දු 34කින් 6 පාර 2ක් 4 පාර 3ක් සමගින් ලකුණු 51ක් රැස් කළ අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 26ක් සහ වනිදු හසරංග පන්දු 15කින් 6 පාර 2ක් 4 පාර 2ක් සමගින් ලකුණු 29ක් රැස් කළේ. කැන්ඩි ටීම් එකට ඕන වෙලාවේ නොම්බර 5 පිතිකරු විදියට පිවිස වේගවත් ඉනිමකුයි ක්‍රීඩා කළේ. අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල සික්ස් කණ්ඩායමට කඩලු 8ක් දැවී ලබාගත හැකි වුණේ ලකුණු 151ක් පමණයි. කැන්ඩි රෝයල් පිළ වෙනුවෙන් ලහිරු උදාර පන්දු 36කින් ලකුණු 51ක් ලබාගත් අතර එහිදී දඹුල්ල පිළ වෙනුවෙන් ෂහීබ් සාදා ෆර්හාන් පන්දු 45කින් ලකුණු 74ක් රැස් කළා. පන්දු යැවීමේදී කැන්ඩි රෝයල් පිළ වෙනුවෙන් වනිදු හසරංග සිය පන්දු වාර 4 ලකුණු 19කට එක් කඩුල්ලක් දවා ගනිමින් දඹුල්ල පිතිකරුවන් අන්ත අසරණ කරද්දී නුවන් තුෂාර කලකට පසුව සුපුරුදු රිද්මයට පැමිණ ලකුණු 29කට කඩලු 4ක් දවාගත්තේ දිනේෂ් චන්දිමාල් පවන් රත්නායක ගුලබදීන් නබී සහ මොහොමඩ් වසීම් යන පිතිකරුවන් දවා ගනිමින් කඩලු 7ක් දවාගත් නුවන් තුෂාර මේ දක්වා තරඟාවලියේ වැඩිම කඩලු ලාභියාද වනවා.